හරි. එහෙනම් අද අපි බලන්න යන්නේ හරිම අපූර්ව කතාවක්. මේක ගොඩක් පරණ දාර්ශනික සංවාදයක් වුණාට ඇත්තටම ඒකෙන් අපිට ලැබෙන පාඩම අදටත් පුදුම විදිහට ගැලපෙනවා. ඒ තමයි යම්කිසි දෙයක් ගැන අපි ඕනෑවට වඩා තදින් මේක තමයි හරි කියලා හිතාගෙන ඉන්නේ එකේ තියෙන භයානකකම ගැන. මෙන්න මේ ප්‍රකාශයෙන් තමයි මුළු කතාවම පටන් ගන්නෙ. මේක කියන්නේ දීඝනඛ කියන පරිබ්‍රාජකයා. එයා එවිත් බුදුන් වහන්සේට කිලිම අභියෝග කරනවා මට කිසිම මතයක් කිසිම දෘෂ්ටියක් පිළිගන්න බෑ කියලා. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු කවුද මේ කතාවේ ඉන්නේ? ඇත්තටම මොකක්ද මේ ඇතිවෙච්ච දාර්ශනික ගැටුම කියලා. හිතන්න ගිජ්ජකූට පර්වතයේ බුදුන් වහන්සේ වැඩ ඉන්නම උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත හාමුදුරුවොත් එතනමයි ළඟින්. හරිම නිස්කලංක දර්ශනයක්. අන්න ඒ වෙලාවට තමයි මේ දීඝනඛ කියන අභියෝග කරන්න එතනට කඩාවදින්නේ. ඉතින් මොකද්ද මේ දීඝනඛගේ ස්ථාවරේ? එයා කියන්නේ මම කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. කිසිම මතයක් මට හරියන්නේ නැහැ කියලා. ඇත්තටම මුලින්ම අහනකොට මේක බින්දින්න බැරි හරිම ශක්තිමත් තර්කයක් වගේ තමයි පේන්නේ නේද? හොඳයි. දැන් තමයි වැදගත්ම හරිය. අපි බලමු බුදුන් වහන්සේ කොහොමද මේ පෙනුමෙන් හරිම ශක්තිමත් වගේ තියෙන තර්කය ඊටම සරල විදිහකට බිඳලා දාන්නේ කියලා. මෙන්න බලන්න බුදුන් වහන්සේ අහන ප්‍රශ්නේ. හරිම සරලයි ඒත් ඒකේ තියෙන තියුණු බව. උන්වහන්සේ අහනවා හොඳයි ඔය කියන මට කිසිම දෙයක් කැප නැහැ කියන දෘෂ්ටිය ඒ දෘෂ්ටිය විතරක් ඔබට කැපද කියලා? අන්න ඒ ප්‍රශ්නෙන්ම දීඝනඛගේ තර්කයේ තියෙන ලොකුම දුර්වලකම එළියට එනවා. දැන් බලන්න මෙතන වෙන්නේ මොකද්ද කියලා. දීඝනකට දැන් උත්තර දෙකයි තියෙන්නේ. එයා කිව්වොත් ඔව් මගේ මතේ මම පිළිගන්නවා කියලා. එතකොට එයාගේම නීතිය කැඩෙනවා. මොකද එතකොට එක මතයක් හරි පිළියරන්. අනික අතට එයා කිව්වොත් නෑ මම මගේ මතේවත් පිළිගන්නේ නෑ කියලා. එතකොට එයාගේ මුළු තර්කයටම කිසිම පදලමක් නැතුව යනවා. ඒ කියන්නේ එයා අහුවෙන්නේ එයාම හදාගත්ත උගුලක. හරි. මෙතනින් යහට බුදුන් වහන්සේ මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හරවනවා. ඔය වියුක්ත තර්ක මතවාද පැත්තකින් තියලා අපි හැමෝටම පොදු ඇත්ත ජීවිතයේ තියෙන අත්දැකීමක් ගැන කතා කරන්න පටන් ගන්නවා. මේක ඇත්තටම හරිම වැදගත් හැරවුම් ලක්ෂයක්. මොකද දැන් මේක නිකම් දිනන පරදින වාදයක් නෙවෙයි. මේක ගැඹුරු අපි හැමෝටම ආදාළ වෙන සත්‍යයක් ගැන කතාවක් බවට පත් වෙනවා. ඔව් දෘෂ්ටි ගැන වාද කරනවට වඩා අපිට දැනෙන දේ, ඒ කියන්නේ වේදනාව ගැන කතා කරන එක හැමෝගෙම ජීවිතයට සම්බන්ධයි. ඉතින් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අපිට දැනෙන හැම දෙයක්ම. ඒ කියන්නේ අපි හැම සංවේදී අත්දැකීමක්ම ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන් කියලා. ඒ තමයි සැප දැනීමක්, නැත්නම් දුක් දැනීමක්, එහෙමත් නැත්නම් ඒ දෙකම නැති මැදහත් දැනීමක්. මෙන්න මේක තමයි මේ කතාවේ තියෙන ගැඹුරුම කාරණය. බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අපිට දැනෙන හැම දෙයක්ම ඒක සැපක් වුණත් දුකක් වුණත් යම් කිසි හේතුවක් නිසා හටගන්න දෙයක්. ඒ නිසා මේක හැමදාම පවතින්නේ නැහැ. ඒක අනිත්‍යයි. ඉතින් ඒ අනිත්‍ය බව නිසාම අවසාන විග්‍රහයේදී ඒ හැම දෙයක්ම දුක හා සම්බන්ධ වෙනවා. හිතන්න සැපත් පවා නැති වෙලා යනකොට අපිට දුකක් නේද ඉතිරි වෙන්නේ. එහෙනම් මේකට විසඳුම මොකද්ද? බුදුන් වහන්සේ අපිට හරිම ප්‍රායෝගික මාර්ගයක් පෙන්වා දෙනවා. මේ දැනීම් වල එල්ලෙලා ඉන්නේ නැතුව ඒවයි ස්වභාවය තේරුම් ගන්න. ඒවා හටගන්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද? ඒවයි තියෙන ආකර්ෂණය මොකක්ද? ඒ වගේම එකේ තියෙන අනතුරු මොකක්ද කියලා හරියට දැක්කොත් අන්න එතකොට අපිට පුරුවන් ඒවායින් නිදහස් වෙන්න. හරි. දැන් අපි එන්නේ මේ කතාවේ හරිම පුදුම සහගත උච්චතම අවස්ථාවට. මොකද මේ දේශනාව අහගෙන හිටපු දෙන්නෙක්ගේ ජීවිත ඒ මොහොතම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක හරිම පුදුම සහගත දෙයක්. බලන්න මේ දේශනාව අහගෙන හිටපු ඒ වෙද්දිත් අධ්‍යාත්මිකව ගොඩක් ඉහලින් හිටපු සාලිපුත්ත හාමුදුරුවෝ අන්න ඒ මොහොතේම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ලබන්න පුළුවන් උතුම්ම තත්ත්වය වුණු අරහත් භාවයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මතකද අර වාද කරන්න අභියෝග කරන්න ආපු දීඝනඛ. එයාටත් පුදුමාකාර පරිවර්තනයක් සිද්ධ වෙනවා. එයාත් සත්‍ය අවබෝධ කරගෙන කෙලස් දූවිලි වලින් තොර පිරිසිදු ධර්ම දැක්මක් ලබනවා. ඒ කියන්නේ එයා නිර්වාණ මාර්ගයේ පළවෙනි පියවරට ඒ කියන්නේ සෝවන් ඵලයටපත් වෙනවා. හොඳයි. එහෙනම් මේ පුදුම කතාවෙන් අපේ ජීවිතවලට මේ නූතන කාලෙට අදාළ කරගන්න පුළුවන් පාඩම් මොනවද? අපි ඒ ගැන බලමු. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න පුරුවන් ප්‍රධානම පාඩම් තුනක් තියෙනවා. පළවෙනි එක මගේ මතය තමයි එකම හරි දේ කියලා තදින් අල්ලගෙන ඉන්න එකෙන් වෙන්නේ ගැටුම් ඇති වෙන එක විතරයි. දෙවෙනි එක තමයි ඇත්තම ප්‍රඥාව වෙන්නේ අදහස්සේ කොට්ටු වෙන එකෙන් නෙවෙයි තමන්ගේම අත්දැකීම් දිහා අවධානයෙන් බලන එකෙන්. අන්තිමට සැබෑම නිදහස හම්බ වෙන්නේ අපිට දැනෙන දේවල් වලට ඒ කියන්නේ සැපට දුකට තියෙන ඇලීම බැඳීම අතහරින එකෙන්.
ඉතින් මේ විග්‍රහය අවසානයේදී මේ ඉගැන්වීම අපි හැමෝගෙම ප්‍රශ්නයක් අහනවා වගේ. මොහොතක් හිතලා බලන්න. මේක නම් කවදාවත් වැරදි වෙන්න බෑ කියලා Taman තදින්ම අල්ලගෙන ඉන්න ඒ එකම එක මතය මොකද්ද?